හයි වටයිට ඉන්න ඩේ ව්ලොග් එකක්. ඉතින් උදේ 6ට විතර වගේ මම මද උණු වතුරට දහි පෙත්තක් දාලා තියලා බිව්වා. ඊට පස්සේ ඉතින් 10 විතර වගේ සීනි නැතුව ටී කප් එකක් අරගෙන 10:00 විතර වගේ වෙද්දින් කඩල ටිකක් එක්කලා එග් ඔම්ලට් එකකුයි පොල් ටිකකුයි දාගෙන උදේ කෑමට ගත්තා. ඉතින් මං හරි කැමතියි මේ විදිහට කඩල වගේ දේවල් කන්න. හරිම හෙල්දි ප්‍රෝටීන් අපිට හම්බ වෙනවා අපේ ඩයට් එකක ඉන්නවා නම් අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන් හම්බ වෙනවා. ඉතින් ඒ ඔම්ලට් එකකට මම හදාගන්නේ තෙල් පොඩ්ඩක් අඩුවෙන්. ගොඩාක් අඩුවෙන් දාලා තමයි හදාගන්නේ. තෙලේ ගැඹුරු තෙලේ බැදලා නෙවෙයි ඔම්ලට් එක හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔම්ලට් එකත් එක්කලා කඩල කාලා දවල්ට මේ තියෙන්නේ මගේ ලන්ච් ප්ලේට් එක. ඉතින් මෙන්න මේ බත් කෝප්පයක් එක්කලා මෙන්න මේ පෙන්නේ කරීස් ටික කෑවා. ඊට පස්සේ හවස් 5ට විතර වගේ සීනි නැතුව ආයෙත් ටී කප් එකක් බිව්වා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මම ඩිනර් එකට ගත්ත මොනවද කියලා මේ විදිහට සෝසේජ් එකයි ෆ්‍රයිඩ් ෆිෂ් දෙකයි ප්ලේන් ටී එකයි. එහෙනම් ඉතින් මේවා තමයි අද මම දවසට ගත්තේ.